ඊයෝ පැටේ කොයින මොක කරන්ද? ඔයා රැට ගෙදර යන්න එපා. අද ඉන්නවද? මුත මුකුත් තේන්නේ නැහැ. පොට්ටේන්නේ. ඒයි ඇයි? මට තේ එකක් හදලා ගේන්නකෝ. හරි හරි ගේන්න. සීනි තේකොළ මුකුත් නැහැ ගෙදර ඉතින්. කහට එකක් ගේන්න. පිටි ඉවරයි. මේ පොට්ටයත් එක පවුල් කාලා ඔයාට වැඩකුත් නැහැ උට වැඩකුත් නැහැ. මේ යකයිනු ඉඩ කඩන් දීපල ඔක්කොම ඔයාගේ නම ලියා ගන්න පුළුවන්. ඔයා හිතන තරම් ලේසි නෑනේ මූත් එක්ක. ඇස් දෙක පේන්නේ නැති වුණාට පට්ට ආඳමු. ඒක මම බලා ගන්නම්කෝ. ඔයාට තියෙන්නේ මං ගෙනත් දෙන ඩොකියුමන්ට් එකේ අරූට කියලා අස්සන ගහගන්න විතරයි. ඒයි මට බඩගිනි කන්න මොනවද තියෙන්නේ? මොකද ගෙදරට හම්බ කරලා ගේනවා කියලා? පරිප්පුයි බතුයි විතරයි අර තියෙන්නේ. එන්න මේ කනවා. මේ මගේ බත් විඥාන නේද? ඔව් ඔව්. මේක තියන්නකෝ. අද අම්මා හරි මල්ලි හරි මෙහෙ ආවද? පිස්සුද ඔයාට? මට හරි අමුත්තක් දැන්නොයි. අනේ ඔයාගේ මනස්ගාත. ඔයාට දැනෙච්ච දේවල් කවද්ද ඉතින් හරි ගියේ? මේ මම අද අපි දෙන්නට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් දැම්මා. මෙන්න මෙතන පොඩි සයින් එකක් දාන්න ඔයාගේ අස්සන දාන්න. මොනවද මිනිස්සු බලන් ඉන්නේ? බද දෙන්නේ නැතුව මෙන්න මේක අස්සම් කරනවාකෝ. අස්සම් කරනවාකෝ. ඉක්මනට. මොකක්? ඔයාගේ ඇස් දෙක පේනවද? ඒක තිබ්බේ කේනින් ලික්විඩ් එකක් නෙමෙයි. ඒක තිබ්බේ වතුර. මම ඒ දේ කරේ හිතලමයි. මට ඇත්තටම ඕනුනේ හැමදේම තියෙන කාලේ වගේම මට ඇත්තටම නැති වුණ දවසකත් ඔයා හැමදාම මගේ ළඟ ඉන්නවද කියලා බලා ගන්න එක විතරයි. ඔයා මෙයත් එක්කම ඉන්න. මට අය ඔයා එපා. සචින් ඔයා මට පොරොන්දු වෙච්ච ඉදිරිය මාව බලා ගන්නව නේද? ඔයා ඉන්න රටට මාව එක්ක යනව නේද? ඔයා කිව්වනේ ලබන මාසේ වීසා දානවා කියලා. පිස්සුදෝයි බැදපු ගෑණික කරගන්න මට පිස්සු වගේ පේනවද? මම මේ ලංකාවට වැකේෂන් එකක් ආවේ. ලබන සුමානේ මං යනවා UK. අනේ සුපුන් අහන්නකෝ අපි හැමදේම අමතක කරලා ආයි මුලින් ඉඳන් පටන් ගමු හැමදේම. අනේ මට සමා වෙන්න. මම හැමදේම අත්හැරලා ඉවරයි. මට එපා ඔය යන්න. පුදුල සඳ මඩල දුටු තරවටුනා තමයි